පාර සාමාන්‍ය පෙළට යන්න ඉස්සෙල්ලා මම මේ කියන කතාව ටික හොඳට අහගෙන තම තමන් තනියම මේක හොඳට හිතේ තියාගෙන මේ වැඩ ටික අනිවාර්යෙන් කරලා යන්න. ගණන් බැරිම ළමයෙක්ට උනත් ගණන් හොඳට වැඩ කරපු ළමයෙක්ට උනත් මේක ගොඩාක් වටින කතාවක්. හරි? ඔන්න පළවෙනි කාරණේ මම බෝඩ් එකේ ලියුවා ලේසි වෙන්නත් එක්ක. හැම දවසකම රචනා ගානක්. ඔයාලා සාමාන්‍ය පෙළට යනවා පළවෙනි දවසේ යනවා ආගම පේපරේ ලියලා ගෙදර ආපු ගමන් ගණන් වල දෙවෙනි කොටසේ ගණන් දෙවෙනි පේපර් එකේ දෙක පත්‍රයේ රචනා ගානක් එක දවසකට හදන්න ඕනේ. ඒක හදලා ඉවරලා ඊට පස්සේ හෙට තියෙන විෂය හෙට තියෙන සිංහල නම් සිංහල විෂය පාඩම් කරන්න පටන් ගන්න. මේකට මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ. සාමාන්‍යයෙන් පැයක් විතර යයි. පැය භාගයක් විතර අරගෙන ගාන හදලා ඒක උත්තර පත්‍රයකුත් එක්ක තමන්ම බලාගෙන අඩුපාඩු හදාගෙන ඊළඟ දවසේ තියෙන විෂය පාඩම් කරගෙන යනවා. හරි? මේ ක්‍රමය අනිවාර්යෙන් කරන්න ගණන් අමතක වෙන්නේ නැහැ. 23 වෙනිදා ගණන් දවසට යනකොට අර තමන් කරපු එකේ ලොකු තල්ලුවක් තමන්ට තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් මතක තියාගන්න හැම දවසකම තමන්ට තියෙන විෂයක් මොකක් හරි කියලා ලියලා ආවා. ඇවිල්ලා අනිවාර්යෙන්ම මේ පළවෙනියටම කරන්න ඕනේ මේක. හරි? ඒක හොඳට මතක තියාගන්න. විද්‍යාවත් වැඩක් කරන්න පුළුවන් නම් හොඳයි. ඊළඟ එක. දෙක කොටසේ ලේසි ගණන් 5ක් තෝරගන්න. ඒ කියන්නේ ඔයාලා අනිවාර්යෙන් වැඩ පුළුවන් වුණත් වැඩ බැරි වුණත් ගණන් පුළුවන් වුණත් ගණන් බැරි වුණත් අනිවාර්යෙන්ම දෙක කොටසේ තියෙන රචනා ප්‍රශ්න වලින් ලේසිම 5ක් Taman ටාගට් කරන් ඉන්න ඕනේ. ඒ 5 තමයි Taman ඉස්සෙල්ලාම ගිහලා ලියන්නේ. හරි? ගණන් බැරි අයත් Taman කොහොම හරි කරලා ගණන් 5කට රෙඩි වෙන්න ඒ 5 තමයි අර විභාගෙ ලියලා ඇවිල්ලා කරන්නේ. හරි? ඒ විදිහට කරගෙන යන්න. එතකොට ඒ ගණන් බැරි අයටත් යම් කිසි ප්‍රමාණයක හරි වැඩක් කරගන්න පුළුවන්. ඊළඟ කාරණය. සෙනසුරාදා ආපු ගමන් කරන්න ඕන වැඩ ටික. මේක හොඳට අහගන්න. සෙනසුරාදා ගොඩක් අය ආපු ගමන්ම ඉරිදා නිවාඩුනේ. ඊට පස්සේ තියෙන සමුදායනේ ගණන් තියෙන්නේ. ඉරිදා මොකක් හරි වැඩක් කරනවා. දැන් පොඩ්ඩක් මේ විභාගෙ තිබ්බනේ සෑහෙන කාල මේ දවස් ගානක්. ඒකින්ද පොඩි රෙස්ට් එකක් ගන්න ඕනේ කියලා. එහෙම රෙස්ට් කරන්න යන්න එපා. සෙනසුරාදා ආපු ගමන්ම තමන් ගණන් වැඩ කරන්න පටන් ගන්න ඕනේ. ගණන් හදාන තමන් කරගෙන ආපු වැඩ එහෙම නැත්නම් තමන්ට අලුතින් හදන්න තියෙන ගණන් මොනවා හරි දෙයක් අනිවාර්යයෙන්ම තමන් වැඩ කරන්න පටන් ගන්න ඕනේ. සෙනසුරාදා ආපු ගමන්ම ඒ සෙනසුරාදා හවස් වරුවම සහ රැ වෙනකම් නිදි මරාගෙන හරි අනිවාර්යයෙන්ම වැඩ කරන්න පටන් ගන්න ඕනේ. ඉරිදත් ඒ විදිහටම ගෙවන්න ඕනේ. හරි? ඔන්න ඊළඟ කාරණේ තමයි මෙන්න මේ පේපර් ලීක් බොරුව. මම මේක මේ බෝඩ් එකේ මෙහෙම ලිව්වා. නැත්තම් මට කියන්නේ ඒව මතක වෙන්න නිසා. මතක තියාගන්න මීට අවුරුදු 8ක වෙලේ ඉඳන් දිගින් දිගටම පේපර් එක ලීක් වුණා කියලා පේපරයක් යනවා සෙනසුරාදා මේ ඉරිදා උදේට යනවා. එහෙම නැත්නම් ඉරිදා හවසට යනවා. එහෙම නැත්නම් සවුන්දා උදේමම යනවා එක යාළුවා අතර මෙන්න මේ පේපරේ ලීක් වුණා කියන බොරුව. ඊට පස්සේ පේපර් එකකුත් එවනවා. ඊට පස්සේ ළමයි අර ඔක්කොම වැඩ කරපේව අමතක කරලා දාලා මේකනේ පේපර් එක කියලා ඒකම හදා ඉන්නවා. අන්තිමේට විභාගයට ගිහම ඒ එකක්වත් නැහැ. ඒ ගණන් වල කිසිම එකක් නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න පේපරේ ලීක් වුණා කියලා එකක් ඔයාලට ආරංචියක් හෝ පේපරයක් ආවොත් අනිවාර්යෙන්ම ඔයාලා කරන්න ඕනේ ඒක දිහා පැත්තවත් බලන්න නැතුව ඉන්න එක. ඇයි හේතුව? අනිවාර්යෙන්ම පේපරේ ලීක් වෙලා නම් ඒ ලීක් වෙච්ච පේපරේ එක්ක ආයි මුළු සමස්ත ලංකාවටම ලියන්න වෙනවා. එහෙම නැත්නම් ලීක් වෙච්ච ගානක් දෙකක් හෝ තිබුණා නම් ඒ ගණන් ටිකට සියලුම දෙනාට ලකුණු හම්බ වෙනවා. ඒක නිසා Tamanට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. පේපරේ ඔය කියන විදිහට ලීක් වුණා නම් ඒ ලීක් වෙච්ච ඒවාට අදාළ ලකුණු ටික Tamanට හම්බ වෙනවා. Taman කරන්න ඕනේ Taman කරගෙන ආපු වැඩපිළිවෙල එහෙම්මම ඉස්සරහට අරන් ගිහලා Taman අවංකව ගිහින් විභාගෙ ලියලා එන එක. එතකොට අර ලීක් වෙච්ච ඒවට එහෙම වුණා නම් ඒවට ලකුණු හම්බෙයි. එහෙම වුණේ නැත්නම් ඉතින් ඒකේ ප්‍රශ්නයක්වත් නැහැ Taman. හරි? අන්න ඒ ගැන හොඳට මතක තියාගෙන යන්න. ඕක ගොඩක් කරන්නේ සමහර ඇතැම් දීන මානසිකත්වයක් තියෙන ටියුෂන් සර් ළමයි. තමන්ගේ පන්තියේ ඉන්න ළමයි අර අනිත් ළමයිගේ ලකුණු ටික වට්ටන්න. මේක මම වගකීමෙන් කියන්නේ. ඒක හැමම වුණා. ගිය අවුරුද්දෙත් වුණා. ඊට පෙර අවුරුද්දෙත් වුණා. ඊට පෙර අවුරුද්දෙත් වුණා. දැන් අවුරුදු ගානක තිස්සේ මේක වෙනවා. හැමෝම මේ පේපර් ලීක් වුණා කියන බොරුවට අහු වෙනවා. මතක ඇතුව අනිවාර්යයෙන්ම පේපරේ ලීක් වුණා නම් පැත්තවත් බලන්න එපා. උඹම හදාගනින් කියලා නිකයි. ඒ එවන එකවත් තමන් ගන්න එපා. ඒකේ තියෙන ගානක්වත් බලන්න එපා. සමහර ගණන් තියෙන උත්තරේ එන්නේ නැති ගණන්. ඒ ගණන් වලට උත්තරේ එන්නේ නැති නිසා තමන් හදලා බලලා උත්තරේ එන්නේ ඒකටම
මහන්සි වෙනවා. අර තමන් කරගන්න වැඩ පිළිවෙල අමතක කරලා දාලා, අයින් කරලා පැත්තකට කරලා දාලා. හරි? ඊළඟ කාරණේ. ඔයාලා ඉරිදා දවස තුල 2022 23 24 කියන පේපර් අනිවාර්යෙන් මේ පේපර් පහුගිය පේපර් ටික ওই පේපර් ටික බලන්න. ඒ කියන්නේ සාමාන්‍ය පෙරට පහුගිය පේපර් වලින් ගණන් ටිකක් දානවා. ඒ වගේම Tamanට 22 23 24 ඊට කලින් 21 හදන්න 20 හදන්න පුළුවන් නම් හොඳයි. ඒව ටික හදපුවාම Tamanට පොඩි Tamanට තේරෙනවා ඉස්සරහට නිකන් මේක එයි වාගේ. එහෙම දේවල් හිතෙනවා. මේ පේපර් තියෙන රටාව වань. එතකොට මේ පහුගිය පේපර් කරපු අයට chance එකක් දෙනවා. ඒවට අදාළ ගණන් ටිකකුත් එනවා. ඉතින් ඒ ගණන් ටිකත් හදා ගන්න පුළුවන්. ඊළඟට Tamanට හොඳ පුහුණුවක් ගන්නත් පුළුවන්. මෑත භාගයේදී පේපර් ආපු ක්‍රමේ එකපාරටම දඩස් දාලා වෙනස් කරන්නේ නැහැ. ඒ නිසා අර මෑත කාලයේදී ආපු පේපර් සිස්ටම් එකම තමයි ඉස්සරහට ගෙනියන්නේ ත්‍රිප්ත වෙනස් කර කර. ඒක නිසා අනිවාර්යෙන්ම 22 23 24 පේපර් ටික අනිවාර්යෙන් කරලා යන්න ඕනේ. ඊළඟ කාරණේ උපකරණ සකස් කර ගැනීම. දැන් ගොඩක් දෙනෙක් ඉතින් සාමාන්‍ය පෙළට ඔය හැමදාම අර යන පැන්සල් ටික සෙට් එක තියෙනවනේ. ඔය සෙට් එක අරන් යන්න බෑනේ ගණන් දවසට. ගණන් දවසට අනිවාර්යයෙන්ම වෙනමම උපකරණ සෙට් එකක් තමන් හදා ගන්න ඕනේ. ඒක ඕකේ තියෙනවනේ කවකටු ගෙනියන්න ඕනේ, අදිරුල් ගෙනියන්න ඕනේ, කෝණමාන ගෙනියන්න ඕනේ. ඉතින් අන්නේ උපකරණ සෙට් එක අනිවාර්යෙන් ඉරිදරයි හදලා තියන්න. හෙට උදේ මම මේ ටික අරන් යන්නේ වෙන උපකරණ සෙට් එක කියලා වෙනමම අර තමන්ගේ ID එකයි ඔක්කොම එක එතන තියලා තියන්න. ඒ ටික නැත්තම් මතක් වෙන්නේ බස් එකේ යනකොට. හරි? ඒ නිසා මතක ඇතුව ගණන් දවසට ඕන උපකරණ සෙට් එක තමන් වෙනමම පැක් කරලා තියාගන්න ඉරිදා හවස වෙනකොට. ඊළඟ කාරණේ අවශ්‍ය නිින්ද. මේක හරි වැදගත්. ගණන් වලට සහ විද්‍යාවට මොලේ වෙහෙසලා කරන වැඩ නිසා නිදිමත නිදිබර ගතියක් තියෙන හිතක් නම් තියෙන්නේ Tamanට ගණන් දවසට ගිහිල්ලා ගාන පේන්නේ නැහැ. හරිද? ගාන ක්ලික් වෙන්නේ නැහැ. සමහර ගොඩක් ළමයි මේ කියද්දි තමන්ගේ අයියලා කියලා ඉන්නවා නම් කියයි ඕක නම් ඇත්ත තමයි කියලා. පේපරේ දවසේ නිදි කිරපු අය. පේපරේ දවසේ නිින්ද ගියපු අය. ඇහැරලා බලනකොට වෙලාව තව පැය භාගයයි. කොහොම කියපු අනන්ත ළමයි ඉන්නවා මට. ඒ නිසා මතක ඇතුව පැය 6ක් එහෙම නැත්නම් පැය 7ක් ඉරිදරෑ නිදියන්න ඕනේ. එහෙම කරලා තමයි පහවදා උදේට ගණන් වලට යන්න ඕනේ. ඒක නම් අනිවාර්යයි. හොඳ නිින්දක් අරගෙන ප්‍රබෝධමත් මනසකින් ගණන් දවසේ යන්න ඕනේ. 23 වෙනිදා යනකොට. ඊළඟ කාරණේ ගෙදරින් ගිහින් ධම්ම ගන්න. මේක මම කියන වැඩක්. මේක සාමාන්‍යයෙන් ගොඩක් අය වැඩි හිතන්නේ නැහැ. ගෙදරින් ගිහින් ධම්ම ගන්න කියලා කියන්නේ විභාග මධ්‍යස්ථානයේ ගණන් වලට අමතරව අනිත් විෂයන් 9ටමත් යන්න පුළුවන් නම් හොඳයි. ගණන් වලටවත් අවමින් ගණන් වලටවත් විද්‍යාවටවත් ගණන් සහ විද්‍යාව කියන මේ ප්‍රබල විෂයන් දෙකට අනිවාර්යෙන් ගෙදරින් ගිහින් ධම්ම ගන්න තමන්ගේ පවුලේ තියෙන තමන්ගේ ගෙදර තියෙන වාහනයකින් බස් වල යන්න ගියපහම ඉන්න යාළුවොත් එක්ක කච කච ගා කතා කර කර යනකොට තමන්ගේ අර තියෙන ගානක් හදාගෙන ගෙදරින් වැඩ කරලා ආපු අර මානසිකත්වය කැඩිලා යනවා. ඊළඟ කාරණේ මේකෙම තියෙනවා ඊළඟ කාරණේ මම ලිව්ව බෝඩ් එකක. ඔයාලා ගොඩක් කලින් යන්න හදන්න එපා. සාමාන්‍යයෙන් 8:00ට නම් විභාගේ පටන් ගන්නනේ. 8ට හෝ 8ට විනාඩි 5කට 10කට කලින් වගේ විභාග මධ්‍යස්ථානට ගියාම ඇති. ඊට ගොඩාක් කලින් ගියපුවමත් වෙන්නේ තමන් ගෙදරින් ගිහින් ධම්ම ගත්තත් එතන ඉන්න යාළුවොත් එක්ක ඔහේ නිකන් වල්පල් කතා කර කර ඉන්නවා මිසක් වෙන වැඩක් කරන්නේ නැහැ. එතකොට අර විභාග මානසිකත්වයට එන හිත එන්නේ නැතුව යනවා. ඒ නිසා මතක ඇතුව ගෙදරින් ගිහින් ධම්ම ගන්න හරියටම ඒ විභාගේ පටන් ගන්න පැය භාගයකට විනාඩි 35කට 40කට විතර කලින් එතෙන්ට ගියපුවම ඇති. එතෙන්ට ගිහිල්ලා තමන් නිකන් ඉන්න එපා වෙන වැඩක් කරගන්න. ඒ කරන වැඩ කොටස ගොඩක් උදව් වෙනවා පේපර් එකට ලියන්න අරගෙන ලියන්න ගත්තාම. උදේට පුළුවන් නම් ලැහැස්ති වෙන්න ඉස්සෙල්ලා පොඩි ගණන් 10ක් 15ක් පළවෙනි පේපර් එකේ ගණන් 10ක් 15ක් වගේ නැත්තම් පේපරයක්ම හරි කමන්නේ ටිකක් කලින් ලැහැස්ති වෙලා ඉවරලා පේපරයක් හදලා යන්න. එතකොට අර විභාගයට සාමාන්‍යයෙන් වල ඉඳගෙන ගානක් හදන්න ගත්තාම ඒකේ ගණන් 10ක් 15ක් වෙනකොට තමයි මේ පේපර් මානසිකත්වය එන්නේ. මේ පේපර් මානසිකත්වයේ ගෙදරින් අරන් එනවා නම් ලේසි ඉක්මනටම පළවෙනි දෙවෙනි තුන්වෙනි ගානෙම පේපර් මානසිකත්වයේ ටක් ගාලා ආපහු තමන්ට එනවා. අන්න ඒක නිසා මේ වැඩේ කරගෙන යන්න ඕනේ. ඊළඟ කාරණේ. එතන ගිහිල්ලා එතන ඉන්නවනේ විභාග මධ්‍යස්ථානවල සර්ලා මිස්ලා. ඒ විභාග මධ්‍යස්ථානවල සර්ලා මිස්ලාට ඉතින් උදේම ගිහපු ගමන් තමන්ගේ පුම්බුන තියාගෙන යන්න නැතුව good morning කියන්නේ. එහෙම good morning කියනවා කියලා ඉතින් මේ හැමෝම හොයාගෙන ගිහිල්ලා good morning ගගා ඉන්නේ නැහැ. හරිද? තමන්ට ඉස්සරහට හමු වෙන සර් හරි මිස්ටර් හරි හිත පුරා good morning කියලා කියන්නේ.
එහෙම කියන්නේ මේ යටි අරමුණු බලාගෙන නෙමෙයි. ඒ යටි අරමුණු මොනවා හරි ඒවා මම දන්නේ නැහැ. නමුත් එහෙම කියන්නේ. එහෙම කිව්වන් පස්සේ මොනවා හරි Taman තියෙන ප්‍රශ්නේ Tamanගේ හිතට ලොකු සැනසීමක්. Tamanගේ සර්ලා මිස්ලත් ඊට පස්සේ good morning කියනවා. එතකොට Tamanට ඒක පොඩි හිතට ශක්තියක් එනවා. තමයි ගුරුවරු, ගුරු පියවරු, ගුරු මව්වරු ඉන්නේ. ඉතින් ඒක නිසා Tamanට ඒ වගේ ආශිර්වාදයක් හම්බ වෙනවා. යාන් ඒ වගේ වැඩකුත් කරන්න එතෙන්ට ගිහිල්ලා ওই විදිහේ මේ වැඩ පිළිවෙල අනිවාර්යෙන් කරන්න. මතක ඇතුව මේ සෙට් එක කරලා යන්න. මේ සෙට් එක ගොඩක් උදව් වෙනවා. ඔයාලට විභාගයේ හොඳ සාර්ථක ප්‍රතිඵලයක් දාන්න. හරි?